Good morning. ඉතින් අද යුනි දවසක්. ඉතින් මට හිතුණා අද vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ ඉන්නේ අපේ බෝඩි මේ. අද දවස මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. උදේම හැරිලා ඊට පස්සේ මම මුලින්ම කරන්නේ ඉතින් හොඳ මදරස්න වතුර එකක් බොන එක. අනික මොකෝ මේ දවස්වල මට සනීපත් නැහැ, කටහඬත් වෙනස්ලා ඇති. ඊට පස්සේ පහන තියන්න මල් කඩන්න වට්ටියක් අරන් ඔන්න එළියට ගියා. ඉතින් මං අද යුනි අඳින්නේ ඔන්න ඔය ගවුම. ඉතින් අද අපේ රූම් එකේ කට්ටිය තමයි ඉව්වේ. ඉතින් කෑම කාලා ඊට පස්සේ අපි යුනිවර්සිටි එකට ආවා. ඉතින් අද අපිට ලෙක්චර්ස් දෙකක් තියෙනවා. පැය දෙකේ කාලි මොඩියුල් දෙකක. ඉතින් මේ පළවෙනියටම තියෙන ලෙක්චර් එක. ඉතින් අපි ඇවිල්ලා ලෙක්චර් හෝල් එකේ ඉඳගත්ත. මේ තියෙන අපේ ලෙක්චර් හෝල් එක. ඊට පස්සේ ලෙක්චරත් ආවා. කොහොම හරි ඊළඟ ලෙක්චර් එකේ නම් මට වීඩියෝස් ගන්න බැරුව ගියා. කොහොම හරි අපිට පොඩි අසයින්මන්ට් එකක් තිබිලා අපි ඒකත් වෙලාවටම සබ්මිට් කරලා ඊට පස්සේ තමයි ගෙදර එන්න පිටත් උනේ. ඊට පස්සේ අපි දෙන්න බස් එකේ නැගලා ඊට පස්සේ ඉතින් ගෙදර ආවා. මේ තියෙන්නේ අපි දෙන්න ගෙදර යන ගමන්. ඉතින් අපේ අනිත් යාළුවන්ට නම් ලෙක්චර්ස් ඉවරයි. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා කැම්පස් එකේ. ඉතින් අපි දෙන්න එකට තමයි ඉන්නේ. ඉතින් ඔන්න අපි ගෙදර එද්දි අපේ අනිත් යාළුවෝ ටික හොඳටම වැඩ. ඒගොල්ලන්ටත් ලොකු අසයින්මන්ට් එකක් දීලා තිබුණා. ඉතින් ඒගොල්ලොත් වැඩ කර හිටියේ. ඉතින් අද තව කියන්න ඕන විශේෂ දවසක්. අද අපේ ඔය බිම ඉඳන් හිටියා නේද යාළුවෙක්. අන්න එයාගේ බර්ත්ඩේ එක. ඉතින් එයාට ලොකු සර්ප්‍රයිස් එකක් අපි ලැහැත්ති කරලා තිබුණේ. අපි දැන්නත් වොෂ් දාගෙන ඊට පස්සේ දැන් මේ යන්නේ කෑම හදන්න. ඉතින් අපේ බර්ත්ඩේ එක තියෙන යාළුවා ඔය ඉන්නේ සුදු පාර ටී-ෂර්ට් එකක් හැඳගෙන. ඉතින් එන්න එයාගේ නම තිනු. ඉතින් තිනුගේ බර්ත්ඩේ එක නේද. ඉතින් එයා අපිට ට්‍රීට් එකක් විදිහට රයිස් එකක්, චිකන් උයි, රයිස් උයි, ෆුල් පාටි වයිබ් එකක් තිබ්බේ. අතරම මරු ඉතින් කොහොම හරි ඉතින් අපිට රයිස් එකක් එයා හදලා දුන්නා එයාගේ ගානේ. මේ තියෙන්නේ රසම රස රයිස් එකයි, චිකන් එකයි. ඉතින් අතරම කිව්වොත් මාරම රසයි. මාරම රසට යන්න පුළුවන් අපේ යාළුවන්ට. වාසනාවක් ඉතින්. ඊට පස්සේ අපි තිනුව ෂේප් එකේ යව වොෂ් එකක් දාගන්න මේ බාත්රූම් එකට. ඒ අතරේ තමයි ඔය අපි හිමින් ටක් ගාලා මේ එයා බාත්රූම් එකට ගියාම පොඩ්ඩක් යන පරක් වෙනවා. ඒ හින්දා අපි ඒ වෙලාව පාවිච්චි කරලා ඩෙකොරේෂන්ස් ටික කරන්න පටන් ගත්තා. මේ තමයි අපෙන් තිනුට හම්බෙන බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. ඉතින් එයා දන්නේ නෑ මේක. අපි මේක හැදුවේ කොහොම හරි මහරෑ කේක් එක හදලා ඊට පස්සේ අයිසිං කරේ පාන්දර. ඉතින් ඇත්තටම කිව්වොත් මේ කේක් එකේ සම්පූර්ණ අයිතිකාරීත්වය තියෙන්නේ මෙන්න මෙයාට, කවි අක්කට. ඉතින් එයා ලස්සනටම රසටම කේක් හදනවා. ඇත්තටම කිව්වොත් අර කඩෙන් ගන්න කේක් වගේ නෙවෙයි හදලා කන කේක් හරිම රසයි. ඉතින් මේ කේක් එක එතකොට අයිසිං එක දෙකම මාරම රසයි. මම කාලෙකින් කාපු රසම කේක් එකක්. ඉතින් මාරම සතුටුයි. ඉතින් ඕගොල්ලන්ටත් මල් බොකීස් කේක්ස් අනෝම් කරන්න පුළුවන්. හරිම ක්වොලිටි, හරිම ලස්සනට මේ තියෙන පේජ් එක මම කන්ටැක්ට් නම්බර් එකත් පේජ් එකේ නම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. මේ තියෙන්නේ ෆයිනලි ඩෙකොරේෂන් කරලා ඔක්කොම කරාට පස්සේ මාරම ලස්සනට තිබුණා. ඉතින් තිනු ගොඩාක් ඇතරම සර්ප්‍රයිස් වුණා. මම ඒකේ වීඩියෝ එකකුත් මේකට දාලා තියෙන්නේ. Happy birthday to you. Happy birthday dear Tinuri. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday. Light dana. Light on. එපානේ ඔය වයිබ් එක හොඳයිද? මේ වයිබ් එක. පේනවා. කාමරේ ලයිට් එක ගන්න. මෙතන කාමරේ ලයිට් එක. මේ අපේ එකක් දැම්ම නම් අපේ ගන්න.
ඉතින් තිනු සර්ප්‍රයිස් වුණා ඇත්තටම අපි හිතපු විදිහටම අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් ওই විදිහට තමයි අද ලස්සන දවස ගෙවුනේ. ඉතින් ඇත්තටම අද ලස්සන දවසක්. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.